CDU Global Platform එක මේ මාර්තු මාසේ ඔයාට අපේ තවත් free English speaking program එකක් හඳුන්වා දෙනවා. ඔබ IELTS කරන කෙනෙක් නම්, PT කරන්න උනන්දු කෙනෙක් නම්, ඉංග්‍රීසි කතනයට උනන්දු වෙන ශිෂ්‍යයෙක් නම්, ඉංග්‍රීසි භාෂාව ඔයාගේ එදිනදා ජීවිතයේදී භාවිතා කරන්න කැමති කෙනෙක් නම්, ඔයාට මේ නොමිලේ පාඨමාලාව හදාරලා ඔයාගේ සහතිකය ලබාගෙන ඔයාට ඊළඟ පාඨමාලාත් නොමිලේම හදාරන්න පුළුවන්. CDU Global Platform එකේ මාර්තු මාසේ ඔයා වෙනුවෙන් ලබා දෙන මේ අවස්ථාව මගහරින්න නැතුව ලබා ගන්න. ඒ වගේම platform එකේ තියෙන අනිත් පාඨමාලාත් ඔයා ගිහිල්ලා හදාරන්න. හොඳයි. අපි දැන් බලමු කොහොමද කැමරන් ඩිජිටල් යුනිවර්සිටි එකේ තියෙන මේ ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඔයා ලොග් වෙන්න කියලා. මම මේ Google browser එකේ ටයිප් කරන විදිහට ඔයාලට පුළුවන් camerondigitaluniversity.com කියලා ටයිප් කරලා වෙබ්සයිට් එකට යන්න. ඒ විදිහට වෙබ් එකට ලොග් වුණාට පස්සේ අපගේ වෙබ් අඩවියේ මේක කියවලා බලන්න තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී තමයි. අපේ පාඨමාලා සියල්ල යන්නේ. දකුණු ආසියාවේ අපි රටවල් ගණනාවකට මේ විදිහ නොමිලේ පාඨමාලා සපයනවා. ඒ ලොගින් කියන දකුණු පැත්තේ තියෙන ලොගින් බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට account එකක් නැති නිසා sign up වෙන්න පුළුවන්. එතෙන්දී email එක username එක දාලා ඔයා password එකක් දීලා ඔයාට sign up වෙන්න පුළුවන්. එතෙන්දී sign up නොවි මේක කරන්නත් පුළුවන්. but අපි යෝජනා කරනවා ඔයාලා sign up වෙලා කරන්න. එතකොට ඔයාලටම කියලා account එකක් තියෙනවා. ඊට පස්සේ ඔයා ඒ sign up වුණ තොරතුරු දීලා ඔයාට login වෙන්න පුළුවන්. username එක සහ password එක දීලා. එම ලොග් වුණාම දැන් මම මේ ලොග් වෙලා ඉන්නේ අපේ ඉන්න කතිකාචාර්යවරියකගේ account එකෙන්. ඔයාලට පුළුවන් Cameron Digital University logo එක මත ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට දකින්න පුළුවන් අපේ තියෙන free courses ඔක්කොම එතන පෙන්නනවා. ඒ සියල්ල බලන්න ඔයා ක්ලික් කරන්න ඕනේ වම් පැත්තේ උඩ තියෙන Cameron Digital University logo එක මත. එහෙම ගියාම වම් පැත්තේ කෙළවරේ තියෙනවා Spoken English for Daily Use කියන program එක. මම දැන් ඒක මත ක්ලික් කරා. ඊට පස්සේ ඒක ඕපන් වුණාම මට start course කියලා ස්ටාර්ට් කරන්න පුළුවන් පාඨමාලාව. පාඨමාලාව මෙහෙම ස්ටාර්ට් කරාම ඔයාලට පෙනෙනවා පළවෙනි ලෙසන් එකේ නම් වීඩියෝ ලෙසන්ස් තියෙනවා. ඒකේ ස්ක්‍රිප්ට් එක මම ප්‍රකාශ කරන දේවල් ඉංග්‍රීසි වලින් යට තියෙනවා. සම්පූර්ණ ස්ක්‍රිප්ට් එක අදාළ කොටස් එක. ඊට පස්සේ ඒක ඉවර කරාම දකුණු පැත්තේ complete button එක ක්ලික් කරලා ඊළඟ එකට ගියාම quiz එකක් තියෙනවා ඔයාලට. හැම ලෙසන් එකකටම ප්‍රශ්න 10ක quiz එකක් තියෙනවා. ඒකට ඔයාලට මේ විදිහට ටික් කරලා උත්තර දාන්න පුළුවන්. එක ටික් කරලා උත්තර දාලා සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරාම යට තියෙනවා සබ්මිට් බටන් එක. ඒක ක්ලික් කරන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට ලෙසන්ස් ටික පිළිවෙලට ඔයා කරගෙන යනවා ලෙසන්ස් 10ම. මේ ඔක්කොම ෂෝට් කෝසස් නිසා හරි ඉක්මනට ඔයාලට ඉවර කරන්න පුළුවන්. කෝස් එකක් ඉවර කරන්න. එක පාඨමාලාවකට අදාළව කන්ටෙන්ට් එක පොඩි. ඒ විදිහට පාඩම් ඉවර කරාම ඔයාලට දකුණු පැත්තේ next බටන් එකෙන් next දීගෙන යන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අවසාන කරාට පස්සේ ඔයාලට ස්ක්‍රීන් එකට මොකක්ද දෙන්නේ කියලා. මෙන්න මේ වගේ congratulations කියලා අන්තිමට එනවා post එකක්. ඒකේ PDF එක download කරගන්නත් පුළුවන්. ඒකේ තියෙන ඔයා කොහොමද සහතිකයට ඉල්ලුම් කරන්න කියලා පාඨමාලාව අවසන් කළා. ඒතන දුරකථන අංකයට ඔයා message එකක් දැම්මට පස්සේ කියලා තියෙන පිළිවෙලට ඒක කියවලා හොඳින් ඒකට අදාළ ඔයාට සහතිකයේ PDF එකක් ලබා ගන්නත් පුළුවන්. මුද්‍රිත පිටපතක් ලබා ගන්නත් පුළුවන්. සහතිකය ඉතාම වැදගත්. මොකද මේ වෙද්දී ශිෂ්‍යෝ 15000ක් විතර මේ පාඨමාලා හදාරලා තියෙනවා. එතෙන්දී කම්ප්ලීට් කරන්න පුළුවන් ඔයාට කෝස් එක ඉවර කරාට පස්සේ කම්ප්ලීට් කරාට පස්සේ ඔයා ගිහිල්ලා බැලුවොත් ඔයාගේ ප්‍රොෆයිල් එකට ඒ පාඨමාලාව ඔයා කම්ප්ලීට් කරා කියලා පෙන්නනවා. මතක ඇත ඔයා ලොග් අවුට් වෙන්න අමතක කරන්න එපා ඔයාගේ ප්‍රොෆයිල් එකෙන්. මේ මම පෙන්නන විදිහට ඔයා ලොග් අවුට් වෙන්න ඕන. නැත්නම් වෙන කෙනෙක්ට ලොග් වෙන්න පුළුවන්. විදිහට වෙන කෙනෙක්ට ලොග් වෙන්න පුළුවන් නිසා ඔයා අනිවාර්යෙන් ලොග් අවුට් වෙලා තමයි ප්‍රොෆයිල් එකෙන් අයින් වෙන්නේ. නැවතත් ඔයාට පාඨමාලා කරන්න අවශ්‍ය නම් ඔයාට Cameron Digital University logo එක මත ක්ලික් කරලා සයිට් එකේ ලොගින් වුණාට පස්සේ ඔයාට ඒ කෝසස් කරලා ඒවත් කම්ප්ලීට් කරලා ඒ විදිහටම සහතික ලබා ගන්න පුළුවන්. ස්තුතියි.